ගොඩක් හරි රසයි. දන්නවද? මට නම් තව කෙනෙක් ළඟ ඉන්නකොට නිින්ද යන්නෙත් නෑ. හිටපු ගමන් කඩාපාත් වුණානේ. ඔය කොණ්ඩේවත් බැඳ ගන්නකෝ. ඔය කැමති කෙනෙක් ඉන්නවද? කැමති කෙනෙක් ඉන්නවා නම් ඔය ඔරිගාමි සත්තු හදන්නේ. මගෙන් අහන්නේ. ඔයා කැමති කෙනෙක් නැද්ද? මොකක්ද ඒ කතාව? මොකද ඔයා අපේ ගෙදරට ආපු වෙලාවේ ඉඳලා හෑන්ඩ් ෆෝන් එක දිහා බලාගෙන ඉන්න එකමයි කළේ. කාගෙන් හරි කෝලයක් එන්න තියනවද? එහෙම එකක් නෑ. මට නම් එහෙම කෙනෙක් ඉන්නවා. හැබැයි එයා මේ ලෝකේ ඉන්න කෙනෙක් වගේ නම් පේන්නේ නෑ. ඈත අහසේ පායලා තියෙන තරුවක් වගේ. එයා මගේ හිතට කොයිතරම් ලං වුණාද කිව්වොත් ඒ තරුව මම මගේ හදවත ඇතුලේම හංගගත්තා. ඔයාලට අයිතිව හම්බුනේ නැද්ද? හම්බුණා. තව එකපාරකුත් හම්බුණා. ඔයාට මාව අඳුර ගන්න බැරිද? කවුද? මගේ හිතේ ඔයාගෙන හැඟීමක් තියෙනවා කියලා මං ඔයාට කිව්වේ. මේ බලන්න. මම මේක හදලා තියන්නේ. නෑ ඕනේ. එතකොට ඕක ඇඟිලි සලකුණු වලින් විතරයිනේ අරින්න පුළුවන්. හැබැයි වෙන කාටවත් කිසිම විදියකින් ඕක අරින්න බැරි වෙන්න ඕනේ. CCTV තයි කරන්න තියෙනවා. මෙතෙන්ටයි අන්න අතෙන්ටයි. අන්න අතෙන්ටත් දාමු. මං අහන්නේ මොන වගේ පිස්සෙද්ද ගෙට පැනලා මේ වගේ ගේ විනාශ කරන්නේ? පොලිසියට පැමිණිලි කරාද? ඒ වැඩේ හරි. අම්මේ ඔක්කොම හයි කරා. අපි ඔක්කොම එළියට ගිහිල්ලා මොන හරි කාලෙමුද? of course. හොඳ අදහසක්. හැබැයි මට නම් එන්න බෑ. මං අකමැති කියලා දැනනත් ඇයි අම්මටයි යොන්ජටයි එන්න කිව්වේ? ඔයා අම්මලා ගෙදරත් නවතින්න අකමැති කියලා කිව්වනේ. හොටෙල් එක නවතින්නත් බෑ කිව්වනේ. ඇයි අම්මගේ ගෙදරට අකමැති? හැමෝම දැන් යන්න. මට විවේක ගන්න ඕනේ. යන්නේ මං යන්නේ තව ටික දවසක් මෙහෙ ඉන්නවා. ඒක කොච්චර හොඳයිද? යුන්ජෙත් ඉන්නෝ නම් ආරක්ෂාවටත් හොඳයිනේ. මටත් යන්න එන්න පුළුවන් නේ. හරි. එහෙනම් අම්මත් මෙහෙ ඉන්නවා. අම්මා ඉන්නෝ නෑ. හොකියුන් යන ගමන් අම්මව එක්කන් යන්න. ඉන්න කිව්වත් ඉන්නේ නෑ මං. ඒක නෙවෙයි. කංජිය මැනේජර්ගෙන් කෝල් එකක් ආවද? දන්නවද පිස්සා? එයා වැඩවලට කතා කළොත් ඔයා බෑ කියන්න. වැඩි කතාවට යන්න එපා. තේරුණාද? හරි තේරුණා. ඒ බිල්ඩින් එකේ ලිෆ්ට් එක මිනිත්තුවට මීටර 120ක් වේගෙන් යනවා. 23 වෙනි තට්ටුවේ ඉඳලා පළවෙනි තට්ටුවට මීටර 69යි. එක තට්ටුවක්වත් නවත්තන්න නැතුව આવොත් තප්පර 34යි. සාමාන්‍ය මිනිස්සෙකුට පහළ තට්ටු 23ක් දුවගෙන ඉන්න අමාරුයි. එනවනම් තප්පර එකමාරක් ඇතුළත එක තට්ටුවක් බහින්න ඕනේ. ඒ ගණනීය කිරීම ගැන සැකයක් තියෙනවා නම් අපිට පුළුවන් ඒ ගැන අත්දැක බලන්න. ඒක කරන්න බෑනේ. වෙන විදියක් තියනවද? අපේ ගණනීය කිරීම නිවැරදි නම් මේ වගේ දෙයක් කොහෙත්ම සිද්ධ වෙන විදියක් නැහැ. මං 23 වෙනි තට්ටුවේදී දැකපු මේ මිනිස්සයා පළවෙනි තට්ටුවට ඇවිල්ලා ඉන්නවා දැක්කා. හිතනවාද වෙන්න බැරි දෙයක් මම දැක්කයි කියලා? මේ මිනිස්සයා භයානක කෙනෙක් කියලා ඔයාට හිතෙන්නේ නැද්ද? මීට කලින් කවදාවත් මේ වගේ දේවල් සිද්ධ වෙලා නැහනේ. එයාගේ අවධානය මගේ පැත්තට ගන්න ඕන. මොන අවධානයක්ද? එයා නිතරම සොංගී ගැන අවධානයෙන් ඉන්නේ. මං හිතන්නේ ඔයා මේ ගැන චොන්සොන්ගීට කිව්වොත් හොඳයි කියලා. එයා හුඟ භයානක කෙනෙක් නිසා එයාගෙන් ඈත් වෙන්න කියන්නේ. මං හොයාගත්ත දේවල් අනුව එයා නිකම්ම පැත්තකට දාන්න පුළුවන් කෙනෙක් නෙවෙයි.
හැබැයි සොංගියාගේ ඇත්ත තත්ත්වය දන්නේ නැති තරමටම හොඳයි. ඒ රහස දැනගත්තොත් එයා තවත් අමාරු වැටෙනවා. එතකොට ඔයාට මොකද වෙන්නේ? ඔයාගේ ආරක්ෂාව ගැන හිතන්නේ නැද්ද? අවුරුදු 400ක් යනකම් ඔයා නිශ්ශබ්දව ජීවත් වුණා. ඔයාට ආපහු යන්න ඕන හින්දා මං ඔයා මැරුණා කියලා කීසරයක් වාර්තා කළාද? අතුරුදහන් වෙලා. කාර් ඇක්සිඩන්ට්. ගිනි අරගෙන ඔය 3ක් විතරයි. තව කොච්චර නම් තියෙනවද? ඔයා දන්නවා. මේක ඒ වගේ නෙවෙයි. සමහර විට මේකෙන් ඔයාව මැරෙන්න උනත් පුළුවන්. මට කියන්න ඔයා ආපු තැනට යන්නත් කලින් සමහර විට ඔයාට මෙහෙදි මැරෙන්න උනොත් මොනවද වෙන්නේ? ඔයා ඒ ගැන හිතුවේ නැද්ද? මට ඔයගලන්ට තවත් කියන්න දෙයක් නෑ කියලා කිව්වනේ. අම්මයි තාත්තයි දැනගත්තොත් ආයෙ අසනීප වෙයි. ඒ නිසා ඔයගොල්ලෝ දැන් යන්න. තව එක දෙයක් විතරක් අහන්න. අක්කට බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක් හිටියද? එහෙම කෙනෙක් හිටියේ නෑ කියලා මං කිව්වනේ. හනියුරා ප්‍රෙග්නන්ට් වෙලා ඉඳලා තියෙන්නේ. මොකද කිව්වේ? හොස්පිටල් එකේ රිපෝට් වලින් අපි ඒක දැනගත්තේ. හනියුරාට බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක් එහෙම හිටියනම් අපිට එයා ගැන හැම දෙයක්ම වගේ දැනගන්න ඕනේ. ඔයගොල්ලෝ තවත් බොරුවක් ප්‍රසිද්ධ කරන්න හදන්නේ. ඔය හදන්නේ මැරෙජ් එක නම් ආපහු මරලා දාන්නද? කසාද බැඳපු නැති කෙනෙක් ප්‍රෙග්නන්ට් වෙලා මැරුණා දැන් කියලා. ඒක නෙමෙයිනේ වැදගත්. තමුන්ගේ අක්කා මැරුණයි කියලා කිව්වට සියදි විනාශා ගැනීම නෙමෙයි කියලා අපි නම් හිතන්නේ. හනියුරා විෂාදයට ගත්ත බෙහෙත් ඔක්කොම එයා ටික දවසකට කලින් නවත්තලා තියෙනවා. ඒ කියන්නේ අර දරුවා හදාගන්න තමයි ඕන කරලා තියෙන්නේ. අම්මේ දැක්කද? අරක හිටපු මාමා එකපාරටම නැති වෙලා ගියානේ. ඒ කොහොමද? හරි අපි යමු. නංගි කියනවා එයා කාවද හම්බෙන්න ගියා කියලා. එයාට වටින තෑගකුත් හම්බෙලා තියෙනවා. ඒ කෙනා කවුද කියලා හනියුරා කවදාවත් නංගිට කියලා නැහැ. හැබැයි නංගි කියන විදිහට එයා ගොඩක් පොහොසත් කෙනෙක් වෙන්න ඕනේ. එයාට ආපු කෝල් චෙක් කරලා බලුවා නම් හරි. මොන හරි දෙයක් හොයාගන්න පුළුවන් වෙයි. සමහර විට මේ කෙනා දෝමින්ජුන් වෙන්න බැරිද? කියන්න බෑ. දෝමින්ජුන් ගොඩක් පොහොසත් කෙනෙක් හින්දා අපිට එයාවත් සැක කරන්න පුළුවන් නේද? මොකද කියන්නේ? මේ රටේ පොහොසත් මිනිස්සු ඕන තරම් ඉන්නවානේ. අම්මේ දැක්කද? අරක හිටපු මාමා එකපාරටම නැති වෙලා ගියානේ. ඒ කොහොමද? හරි අපි යමු. දෝමින්ජුන් ගැන අවධානයෙන් ඉන්න. මුලින්ම අපිට එයා ගැන බලා ගන්න මේ වගේ. හොඳයි. සොංගි ප්‍රශ්නයක් නෑනේ. යුන්ජේත් ඉන්නවනේ. මොන හරි තිබුණොත් මට කෝල් කරන්න. ඇත්තමයි ඔයාගේ ගෙට පැනපු කෙනා මට අහුණා නම් මං දන්නවා කරන දේ. හරි. දැන් බය වෙන්න දෙයක් නෑනේ. සොංගිට මොකක් හරි ප්‍රශ්නයක්ද? ඒකනේ. දැන් එන්න පිස්සොත් වැඩි. ඔයා දෝමින්ජුන් කියන කෙනාව දන්නවද? අයියා දෝමින්ජුන්ව කොහොමද දන්නේ? එයා කොහොම කෙනෙක්ද? සංගීවත් ළඟින් ආශ්‍රය කරන කෙනෙක් වගේ. කවදා හරි දවසක එයාගේ මොකක් හරි අමුත්තක් තියනවා කියලා ඔයාලට තේරිලා තියෙනවද? එහෙම නෑ. අපේ සොංගිගේ අල්ලපු ගෙදරනේ ඉන්නේ. එයා අල්ලපු ගෙදර නිසා නිකන් යනවා විතරයි. ඇත්තද? ඔව්. ඒක නෙවෙයි. අයියා මේ දවස්වල අයියා අපේ සොංගි ගැන ඔච්චර උනන්දු වෙන්නේ. ඔයා කැමතිම ගෑන් ළමයා කියලා කිව්වා නේද? ඕන වුණොත් උදව් කරන්න කියලා ඔයාමනේ කිව්වේ. නිදා ගන්න.
ඔයා කලින් හිටපු වයිෆ් කොහටද ස්ටඩි කරන්න යවුවයි කිව්වේ? එංගලන්තේ. ඇයි? නෑ. නිකන් ඇහුවේ. අයියා වගේ කෙනෙක්ගෙන් අයින් වෙලා එයා කොච්චර හොඳ රටකටද ගිහිලා තියෙන්නේ කියලා හිතුණා. ඒක නෙමෙයි. ඇයි ඔයා මට කවදාවත් කෙලින්ම කෝල් කරන්නේ නැත්තේ? හැම වෙලාවෙම වෙන කාට හරි කියනවා. මමත් ඒ ගැන හිතුවා ඒත් ඔයා නිලියක් නිසා අපේ සම්බන්ධය රහසක් විදිහට තියාගන්නේ හොඳයි කියලා මම හිතුවා. රහසක් විදිහට නම් තිබුණට කමක් නෑ. හැබැයි ඒ වුණත් කිසිම කෙනෙක් ඒ ගැන නොදැන ඉන්නවට නම් මං කැමති නෑ. වෙලාවකට හිතෙනවා මේ සම්බන්ධය ගැන හැමෝම දැනගන්නව නම් හොඳයි කියලා. මං දැන් ඉස්සර හිටපු චොන්සොන්ගී නෙවෙයි. ශක්තිමත්ව පේන්න ඕන නිසා කොටියක් වගේ නෙල් අට් එකක් දැම්මා. ඒත් හිත ශක්තිමත් නෑ.